ඒ තරුණයා තමන්ගේ හිනාවල් මැද හිටියේ. ඒත් අසටන සීයා කෙනෙක් ඔහු ළඟින් වාඩි වුණා. ඒ කිලිටු ඇඳුම් වල ගඳ නිසා ඔහු මහා පිළිකුලකින් නාසය වසාගත්තා. මේ වගේ මිනිස්සු බස්වල නගන්නේ ඔහු මුළු බස් එකටම ඇහෙන්න අපහාස කළා. සීයා කිසිම දෙයක් නොකිය බෑග් එක පපුවට තද කරගෙන අඬන්න වුණා. එක පාරටම බස් එක බ්‍රේක් ගැහුවා. සීයාගේ අතින් බෑග් එක ගිලිහී බිම වැටුණා. හැමෝම බැලුවේ පිළිකුලෙන්. ඒත් ඒ බෑග් එකේ ඇතුලෙන් එළියට විසි වුණේ අලුත්ම සෙල්ලම් බඩු ලේ තැවරුණු පුංචි ගවුම් කෑල්ලකුයි විතරයි. සීයා හඬමින් ඒ සෙල්ලම් බඩු අහුලගත්තා. පුතේ, මගේ දුවයි මිනිබිරියයි ඊයේ ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. මම මේ යන්නේ මිනිබිරියට දෙන්න ගෙනාපු මේ තෑගි ටිකත් තරම් ඔවුන්ගේ මිනී බලන්නයි. මට ඊයේ ඉඳන් ඇඳුම් මාරු කරගන්නවත් සිහියක් නැහැ පුතේ. මුළු බස් එකම ගොළු වුණා. අර තරුණයාට තමන් ගැනම ලැජ්ජ හිතුණා. සීයා බස් එකෙන් බැහැලා යන දිහා ඔහු කඳුළු පුරවම් බලන් හිටියේ පසුතැවීමෙන්. මතක තබා ගන්න, හැම මිනිස්සෙක්ම ඔබ නොදන්නා මහා ගින්නකින් ඇවිලෙමින් ඉන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් විනිශ්චය කරන්න කලින් ඔවුන්ට කරුණාවන්ත වෙන්න.